ළමයි ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඉතින් ගොඩක් දවසකින් තමයි ඔන්න අද ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් මම හිතනවා මාත් එක්ක තරහ වෙලා නැතුව ඇති කියලා. ඔයගොල්ලෝ තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඇති කියලා. ඇත්තටම ළමයි මේ දවස් ටිකේ එක වැඩ තිබුණා. ඉතින් ඒ හින්දා exam ඉතින් ඒ හින්දා ඇත්තටම වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් අද මම හිතුවා මොකද මම කෙරටින් එකක් කරා කොණ්ඩෙට. ඉතින් ඒගොල්ලොත් එක්ක ඒක එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න ඕනි කියලා මම හිතුවා. මොකද මම කරන හැමදේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හින්දා. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති ඉතින් කෙරටින් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා. සාමාන්‍යයෙන් කෙරටින් එකක් කරනවා කියලා කියන ළමයි සාමාන්‍යයෙන් දැන් අපේ හැයට ගොඩක් රිසීව් වෙලා තියෙනවා නම් ටිකක් ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා නම් ගොඩක් අය කරනවා. සහ ඒක ඇවිල්ලා පෝෂණ සත්කාරයක් අපි කොණ්ඩෙට කරන. ගොඩක් අය වැරදිට තේරුම් ගන්නවා කෙරටින් එක්කුයි ස්ට්‍රේට් එක්කුයි කියලා කියන්නේ එකක් නැත්නම් රිබෝන්ඩින් එකක් කෙරටින් එකක් විදිහට කරන්නේ එහෙම කියලා හිතනවා. ඇත්තටම එහෙම නැහැ. හොඳ සලුන් එකකින් කරොත් ඒක කෙරටින් එකයි ස්ට්‍රේට් එකයි කියන එකේ වෙනස හොයාගන්න පුළුවන්. ස්ට්‍රේට් එක රිබෝන්ඩින් එක මේ වගේ වෙනස තේරෙනවා. කොණ්ඩේ දැක්කම දැන් ඔයගොල්ලන්ට මගේ කොණ්ඩේ දැක්කම පේන්නේ නැති මගේ ගොඩක් ස්ට්‍රේට් ලුක් එකක් නැහැ. කියන්නේ ස්ට්‍රේට් කියන්නේ මේ තනි තද කෙලින් තියෙන නිකන් කෙස් ගහ තදින් මෙහෙම මොනවද ඒකට කියන්නේ මෙහෙම වෙලා නැහැ. මේක ගොඩක් අර රිලැක්සින් එකක් වගේ තමයි කොණ්ඩේ තියෙන්නේ. ගොඩක් රිලැක්ස් එකට තියෙන්නේ කොණ්ඩේ. මේක තව ටික කල් යද්දි සාමාන්‍යයෙන් ගොඩාක් අර ලස්සනට කොණ්ඩේ ෂයින් එකට තියෙනවා. හරිද? මෙච්චරවත් මේක ඉතුරු වෙන්නේ නැහැ. ගොඩක් ස්ට්‍රේට් ලුක් එක ගොඩාක් විදිහට එහෙම වෙන්නේ නැහැ. හරිද? ඉතින් මමත් ආස උනේ ඒ හින්දා. අනිත් එක මගේ hair එක තමයි ඩැමේජ් තිබ්බේ නැහැ. උඩ ඩැමේජ් තිබ්බේ නැහැ. හැබැයි මගේ කොණ්ඩේ යට කියන්නේ මේ කෙස් දැන් උඩ නෙවෙයි මේ යට මේ අගිස්සේ ගොඩාක් ඩැමේජ් තිබ්බා hair එකේ. හරිද? ඉතින් දැන් මගේ ඒ සැලුන් එකේ අක්කා කිව්වේ නංගි ඔයගේ උඩ කොණ්ඩේ කොටසක්ද කියලා හිතා ගන්න බෑ යට කොණ්ඩේ කියලා. කියන්නේ උඩ කොණ්ඩේ ගොඩාක් නිරෝගීව හොඳට තිබුණා මේ උඩ මෙහි ගොඩක් ඝනකමට සහ අගිස්ස වෙද්දී ගොඩක් පුපුරලා තිබුණා කොණ්ඩේ. මම හිතන්නේ දැන් මම කොච්චර මම ඔයිල් ට්‍රීට්මන්ට් එහෙම කරනවා. හැබැයි මම එහෙම කරත් මගේ අර වතුර ගොඩක් වෙලාවට මම නුවර ඉඳලා මම කැම්පස් එකේ යන්නේ කැලණියේ. ඉතින් එහෙ ඇත්තටම ටිකක් අර වතුර දෙක වෙනස් වුණා. වතුර දෙක වෙනස් වුණාට පස්සේ ගොඩක් කොණ්ඩේ ඩ්‍රයි වෙන්න ගත්තා. ඉතින් මේක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. මොකද මේ ගොඩාක් අයට මේ කොණ්ඩේ ඩ්‍රයි වෙන එක තියෙනවා. ඉතින් මටත් ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මම ඇත්තටම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරේ. මොකද මටත් ඕනේ උනේ කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැතිව කොණ්ඩේ ලස්සන අර ෂයින් ස්ට්‍රේට් ලුක් එකක් ගන්න තමයි ඇත්තටම මට ඕනේ උනේ. ඉතින් ඒගොල්ලොන් ගාව දැන් මම කරපු සැලුන් එක ඔයගොල්ලන්ට කියනවා. මම කරේ නුවර සැලුන් ෂෙනු කියන එකෙන්. ඉතින් ඇත්තට මේක ගැන ඔයගොල්ලන්ට FB එකේ මම මේ පැත්තෙන් දාන්නම් ඒගොල්ලොන්ගේ page එක. ඉතින් ඇත්තටම මේ කිසිම ප්‍රොමෝට් එකක්වත් කිසිම දෙයක් නෙවෙයි. ප්‍රොමෝෂන් එකක්වත් කිසිම දෙයක් නෙවෙයි. මොකද මේ මම ඇත්තටම මගේ ඇත්තම එක්ස්පීරියන්ස් එක මම කියන්නේ. මම ඇත්තටම එකකින් කරේ. ඉතින් ඇත්තටම මම ගොඩක් සල්ලි වියදම් කරලා ඒක කරේ. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට කියන්නේ සාමාන්‍යයෙන් ස්ට්‍රේට් එකකට රිබෝන්ඩින් එකකට යන මුදලට වඩා මුදලක් ඔයගොල්ලන්ට මේකට වැය වෙනවා කෙරටින් එකක් කරනවා නම්. මොකද දැන් මම මේක මගේ මුදල කියන්නේ නැහැ. මොකද මේක කොණ්ඩෙන් කොණ්ඩේට වෙනස් වෙනවා. එක්කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් 30000කට වගේ වැඩි මුදලක් සාමාන්‍යයෙන් වියදම් වෙනවා. සාමාන්‍යයෙන් කෙරටින් එකක් කරන්න. හරිද? ඉතින් ඒ කියන්නේ ඒක කොණ්ඩේ අනුව දැන් සාමාන්‍යයෙන් මගේ ගත්තොත් ඒ වගේ මුදලක් ගියා. මොකද මේගොල්ලොන්ගේම ෂැම්පූත් මම ඒගොල්ලොන්ගේමයි ගත්තේ. මොකද ඒගොල්ලොන්ගේ ඔරිජිනල් ප්‍රොඩක්ට් තියෙනවා ෂැම්පූ එහෙමත්. මොකද කෙරටින් එකක් කරපුවාම අපිට නෝමල් ෂැම්පූ පාවිච්චි කරන්න බෑ. ඒක ආෆ්ටර් කෙයා එක අනිවාර්යයෙන්ම වැදගත්. මොකද අපි ආෆ්ටර් කෙයා හරියට කරේ නැත්නම් කොණ්ඩේ අපිට අර ඒ ලුක් එක තියාගන්න බෑ සහ වැඩක් නැහැ ඒකෙන් කරලා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි කෙරටින් ෂැම්පූ එකක්ම යූස් කරන්න ඕනේ ආෆ්ටර් කෙයා විදිහට. ඉතින් ඒගොල්ලෝ ඒක කියනවා. ඇත්තටම ඒගොල්ලෝ මාරම කස්ටමර් සර්විස් එකක් තියෙන. මොකද හේතුව තමයි මේ දැන් අපි ඇත්තටම කොණ්ඩේ ගැන දන්නේ නැති සමහර දේවල් ඒගොල්ලෝ කියනවා. සහ අපි කොණ්ඩේ බලා ගන්න ඕනි කොයි විදිහටද කියන එකත් ඇත්තටම කියනවා. කොණ්ඩේ බලා ගන්න ඕන විදිහ. ඉතින් ඒගොල්ලෝ කියන විදිහට ඇත්තටම අපි කොණ්ඩේ බලාගත්තොත් අපිට කොණ්ඩේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන් කෙරටින් එකක් කරලා. අනිත් එක කෙරටින් එකකින් කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැහැ කොහොමටත්. මොකද මේක කොණ්ඩේ මුලට කරන සත්කාරයක් නෙවෙයි. කෙස් ගස් වලට තමයි කෙරටින් සත්කාරය කරන්නේ. ඉතින් මේ කෙස් මේකෙන් කෙස් ගස් තියෙන ඒවට තමයි කෙරටින් සත්කාරයක් කරන්නේ. ඉතින් ඔයගොල්ලොත් එහෙම කරන්න බලන් ඉන්නවා නම් ඉතින් ඇත්තටම මට ඒ සැලුන් එක අතර කමෙන්ට් කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ කැමති
හොඳ සැලුන් එකකින් ගිහිල්ලා කරගන්න. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ සැලුන් එකක් වෙන්න ඕනේ. හැබැයි මොකද කෙරටින් කියලා වෙන දේවල් කරනවා. හොඳ බ්‍රෑන්ඩ් එකකින් කරන්න සහ එහෙම කරොත් තමයි කෙරටින් එකක් වුණත් කොණ්ඩෙට හොඳට තියෙන්නේ. සහ අපි කෙරටින් එකක් කරාට පස්සේ සමහරවිට අපිට සැලුන් එකකට අපි බැනලා තැනනේ අපි හරියට කොණ්ඩේ පරිසම් කරේ නැත්නම් මොකද මේ සාමාන්‍යයෙන් කෙරටින් එකකට පස්සේ සාමාන්‍යයෙන් අපි කොණ්ඩේ හොඳට පරිස්සම් කරන්න ඕනේ. මොකද අපේ සාමාන්‍යයෙන් අර තියෙන කොණ්ඩේට වඩා කොණ්ඩේ ගොඩක් වෙනස් වෙනවානේ කෙරටින් එකකට පස්සේ. ඉතින් ඒ හින්දා අපි හැම වෙලෙම පරිස්සම් කරන්න ඕනේ. දූවිල්ලෙන් වතුරෙන් හැමදේෙම කොණ්ඩේ පරිස්සම් කරන්න ඕනේ. නැත්තම් ඒක ඇත්තටම මොන ට්‍රීට්මන්ට් එකක් කරත් කොණ්ඩේට වැඩක් නැහැ. එහෙම කරන්නේ නැත්නම් ඉතින් මම ඔයගොල්ලොත් එක්ක ගොඩක් ෂෙයා කරගෙන තියෙනවා hair care treatments, hair oil සහ මට ඒ සැලුන් එකෙන් ඇහුවොත් ඔයා මොනවාද oil වර්ග පාවිච්චි කරන්න කියලා. මොකද කොණ්ඩේ ගොඩක් ඝනකම් හින්දා සහ ළමයි මගේ කොණ්ඩේ අයන් කරද්දිවත් අයන් වෙන්නේ නැහැ. ඒ තරම් කොණ්ඩේ කෙස් ඝනකම්. ඉතින් ඒගොල්ලෝ කිව්වේ මේ කොණ්ඩේ ඉතින් ඩැමේජ් වෙන ප්‍රමාණය අඩුයි. මොකද කොණ්ඩේ ගස් හරිම හයියයි. ගොඩක් පරිස්සම් කරගන්න කියලා තමයි කියන්නේ. මම ඔයගොල්ලන්ට එකයි කියන්නේ හැම වෙලේම ඔයිල් ට්‍රීට්මන්ට් කොණ්ඩේට කරන්න. මොකද ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා කියන්නේ කොණ්ඩේ අනිවාර්යයෙන්ම ඔයගේ හොඳ ඝනකම් නිරෝගී මේ කියන්නේ නිරෝගී කියන්නේ හොඳ ඝනකම් කෙස් ගහක් තියෙනවා. මොකද සමහර අපි ඔයිල් කරන්නේ නැතුනහම ගොඩක් කොණ්ඩේ තුනී වෙනවා. සහ කෙස් ගස්සේ තියෙන ශක්තිමත් භාවය අඩුයි. නිකම්ම මෙහෙම දහමර කැඩිලා යන්න පුළුවන් කෙස් ගහක් බවට පත් වෙනවා. ගොඩක් ඔයිල් කරන්නේ නැතුනහම කොණ්ඩේ. ඉතින් මට සැලුන් එකකිනුත් ඇවැත්තටම මේ මොනවාද ඔයිල් පාවිච්චි කරන්න ඒවා දිගටම පාවිච්චි කරන්න කියලා. සහ මට සැලුන් එකෙන් කිව්වා ඔයා ගොඩක් වෙලාවට සුදු පොල් තෙල්, එඬරු තෙල්, ඔලිව් ඔයිල් වගේ ඒවා පාවිච්චි කරන්න කියලා. එකට කරලා එතකොටත් ඒක ගොඩක් කොණ්ඩේට හොඳයි කියලා කෙරටින් එකක් කරාට පස්සේ ඉතින් සාමාන්‍ය යූස් කරන ඔයිල් අපිට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ළමයි ඉතින් ඕක තමයි මට කියන්න තියෙන ඇත්තටම කෙරටින් එකක් ගැන. ඉතින් ප්‍රෝටීන සත්කාරයක්. ඉතින් ඒක ගැන කිව්වොත් ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. හොඳ සැලුන් එකක් බලලා ඔයගොල්ලෝ කරගන්න. ඉතින් කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැතුව කොණ්ඩේ මේ වගේ අර ෂයිනි ලුක් එකක් ගන්න ඕන නම් සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. ඉතින් ඒකේ මම ගියපු සැලුන් එකේ නම් ඔප්ෂන් 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් කෙරටින් ට්‍රීට්මන්ට් එක ආකාර 3කින් ඒගොල්ලෝ කියනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට ඒක කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා මේක කාලයක් තියාගන්න ඕන නම් මොන වගේ කෙරටින් එකක්ද කරන්න ඕනේ. කෙටි කාලීන එකක් නම් කොයි විදිහට කරන්න ඕනේ. අනේ ඒ වගේ 3ක් ඒගොල්ලෝ කියනවා. ඉතින් ඒකෙන් මම කරේ ටිකක් මට කාලයක් තියාගන්න පුළුවන් විදිහේ කෙරටින් එකක් මම කරේ කොණ්ඩෙට. එතකොට ඒක ඒගොල්ලෝගේ විදිහක් තියෙනවා කරන. ඉතින් ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒගොල්ලෝ එක කියනවා කියලා තමයි අපිට ඒක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ කියන ඒ වගේ. ඉතින් ඇත්තටම මට නම් මාර විදිහට සැටිස් වෙනවා මගේ කෙරෙන ට්‍රීට්මන්ට් එක ගැන. ඉතින් ඒගොල්ලෝ මම ෆොටෝස් උත් දාන්නම්. before after ෆොටෝ එකක් තියවත් මම එහෙමත් දාන්නම්. කොණ්ඩේ තිබුණු විදිහ සහ කෙරටින් එකෙන් පස්සේ තියෙන විදිහ. ඉතින් දැන්වත් මම මේ දැන් අද ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරලා ඉන්නේ කොණ්ඩෙට. ඉතින් ළමයි මම පාවිච්චි කරන ෂැම්පෝ දෙක තමයි මෙන්න මේ දෙක ඒගොල්ලෝ රෙකමන්ඩ් කරේ. ට්‍රෙසමි බ්‍රෑන්ඩ් එකේ ෂැම්පෝ කන්ඩිෂනර්. ඉතින් මේක ගැන කියනවා මාරම හොඳයි. දැන් මම සෑහෙන කල් පාවිච්චි කරනවා. මොකද මම දැන් කෙරටින් එක කරලා සති 4ක් විතර මාසෙකට කිට් වෙන්න එනවා. 3-4ක් වගේ කිට් වෙන්න එනවා. මාසයක් වගේ කිට් වෙන්න එනවා. දැන් මම ඒ කාලේ ඉඳන් දැන් කරපු දවස් නම් මේක පාවිච්චි කරේ. මේකේ කෙරටින් ෂැම්පෝ එක ට්‍රෙසමි එකේ. ඉතින් මේක මාරම හොඳයි. ඉතින් මට මේ දෙකම උනේ 5300යි. දෙකම උනේ ෂැම්පෝ කන්ඩිෂනර් දෙකම. ඉතින් ටිකක් ගණන් ඒ වුණාට මම හිතනවා මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි අර නෝමල් ෂැම්පෝ එකකට වඩා සහ මට දැනට හම්බෙච්ච මම කිව්වා මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් වීඩියෝ එකක් කරලා තිබ්බා ෂැම්පෝ ගැන. ඔය බේබි ෂැම්පෝ යූස් කරන්න හොඳයි එහෙම කියලා. ඉතින් ඇත්තටම ඒක ගොඩක් අය බලලා තිබ්බා. ඉතින් මට කියන්න තියෙන්නේ දැන් ඒක කැමති නැති සාමාන්‍යයෙන් සමහර අය ඩැන්ඩ්‍රෆ් වෙනවා බේබි ෂැම්පෝ වලට. ඉතින් ගොඩාක් අවුවේ දූවිලි ඉන්න කෙනෙක් නම් බේබි ෂැම්පෝ ගැලපෙන්නේ නැහැ. මොකද එච්චර ලොකුවට තෙල් කුණු ගොඩාක් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ගෙදරක ඉන්න සාමාන්‍ය කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් බේබි ෂැම්පෝ. මොකද කිමිකල් අඩංගු නැහැ ඒකේ. මොකද පොඩි ළමයින්ට හදන එකක් හින්දා. ඉතින් ඒකයි මම ඒක කිව්වේ මේ ඒගොල්ලන්ට යූස් කරන්නත් පුළුවන් කියලා. ඒක හොඳයි කියලා. මොකද මම පාවිච්චි කරලා තියෙනවා. මම කාලයක් යූස් කරා. ඊට පස්සේ දැනට මමට හම්බෙච්ච ඊට පස්සේ මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ ට්‍රෙසමි බ්‍රෑන්ඩ් එකේ ෂැම්පෝ කන්ඩිෂනර් මේ කන්ඩිෂනර් එක මේ ෂැම්පෝ එක. ඉතින් ඔයගොල්ලෝ ඒකත් අරන් පුළුවන් නම් පාවිච්චි කරලා බලන්න. මාරම හොඳයි කොණ්ඩෙට. ගොඩාක් ෂයින් ලුක් එකක් එනවා මේ ෂැම්පෝ කන්ඩිෂනර් වලට.
ඉතින් ඕක තමයි ළමයි මට කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් හැමෝම පරිස්සමෙන් සිටින් ඉන්න. ඉතින් ඔයගොල්ලෝ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ඉතින් මතක් කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.